කොහොමද යාළුවනේ සුබ දවසක්. ඔන්න මම අද ඔයාලා එක්කන් යනවා කොළඹ ගංගාරාමෙට. ඇත්තටම ගංගාරාම ගැන මං අහලා තිබුණාට ඉස්සෙල්ලාම මමත් අද තමයි ගංගාරාමෙට ගියේ. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් මෙතෙන් එන ඕනම කෙනෙක්ට දැක බලා ගන්න පුළුවන් විවිධ පෞරාණික වටිනාකමකින් යුක්ත, ඓතිහාසික වටිනාකමකින් යුක්ත, ආගමික වටිනාකමකින් යුක්ත විවිධ සංස්කෘතීන්ට අනුව, ඒ කියන්නේ ලංකාව විතරක් නෙවෙයි වෙන පිට රටවල් වල, විදේශ රටවල් වල විවිධ සංස්කෘතීන් යටතේ නිර්මාණය වුණු පිළිම වර්ග, විවිධ පාෂාණයන්, ලෝහ භාණ්ඩ, පිත්තල භාණ්ඩ, ඊට අමතරව විවිධ මැණික් වර්ග, ඒ වගේම කාසි, ආභරණ ඔබට දැක ගන්න පුළුවන් මේ එක එක තැන්වල අඩුක් කරලා තියෙන, සකස් කරලා තියෙන කාසි, නෝට්ටු, පිළිම විවිධාකාරයේ විවිධ හැඩවලින් යුක්ත විවිධ යුගවලින් හමුවන සහ සොයාගත්ත දේවල් වෙන්න පුළුවන්. සමහරවිට ගංගාරාමයට මේවා ත්‍යාග වශයෙන් ලැබුණ දේවල් වෙන්න පුළුවන්. ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. නමුත් මෙතන හරියටම කෞතුකාගාරයක් වගේ ඉතාමත් වටිනා, අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් තැනක් විදියට මම දකිනවා. ඒ වගේම විදේශ සංචාරකයෝ මෙතන ගොඩක් වෙලාවට එනවා මේ දේවල් දැක බලා ගන්නවා. ඔවුන් මෙතෙන් ඇවිල්ලා ලංකාවේ තියෙන සුන්දරත්වය විඳින ගමන්ම ශ්‍රී ලංකාවේ තියෙන ඓතිහාසික පසුබිම, සංස්කෘතිය, කලාකෘතීන් ආදී මේ හැම දෙයක් ගැනම වුන් දැක බලාගෙන සතුටු වෙන ආකාරයත් අපිට දකින්න පුළුවන්. ඉතින් බලන්න හරිම ලස්සනයි, හරිම සුන්දරයි. විවිධ වර්ගයේ කලාකෘතීන් අපිට දැක ගන්න පුළුවන් මේ ස්ථානයට આવොත් එහෙම. ඉතින් මම ආරාධනා කරනවා කලාව සම්බන්ධයෙන්, කලාකෘති සම්බන්ධයෙන්, සංස්කෘතිය සම්බන්ධයෙන් ආසාවක්, කැමැත්තක්, ඇල්මක් තියෙන කට්ටියට ඇවිල්ලා නරඹන්න පුළුවන් හොඳ තැනක්. ඇත්තම කිව්වොත් එහෙනම් මේ වගේ තැනකට ඇවිල්ලා වීඩියෝ එකක් කරනවා නම් මුළු දවසක්ම මේ වෙනුවෙන් කැප කරන්න වෙනවා. මුළු දවසක් වුණත් වීඩියෝ ගත කරත්, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරත් වෙලාම තියෙනවා. නමුත් හදිසියේ ගත්ත රූපවලක් විදියට තමයි මේ විදිහට මම අද ගංගාරාමයේ පිළිබඳව තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන ආවේ.